කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මොකද්ද මේ අයවැයෙන් කරන යෝජනාව? දැන් මේ වෙද්දී බීලුණු ගොවින්ටගේ අස්වැන්න නෙලා ගැනීමට හැකියාවකුත් නැහැ. අර්ථාපල් ගොවිත් දැන් කබලෙන් ලිපට වැටලා ඉන්නේ. නමුත් ඒ සම්බන්ධයෙන් අදවර මේ සාධනීය විසඳුමක් මේ අයවැයෙන් ලැබුණේ නැහැ. මොකද්ද කෘෂිකර්මාන්තය සහ වතු සම්බන්ධයෙන් මේ අයවැයෙන් කරන යෝජනාව? ඔව් රොයිඩ් ඇත්තටම අපි බලද්දී කෘෂිකර්මය ඇග්‍රිකල්චර් ෆිෂරීස් ඇන්ඩ් ඉරිගේෂන් ගත්තාම 2025ට සමගාමීව 2026 බජට් එකේ අපි දකිනවා 4.8ක 4.8ක වර්ධනයක්. ඒ වගේම තමයි ඇත්තටම මේ ප්ලාන්ටේෂන් සෙක්ටර් එකෙත් ඒ වගේ වර්ධනයක් දකිනවා. දැන් විශේෂයෙන්ම අපි කෘෂිකර්මයේ දිහා බලද්දී අයවැයේදී බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ කුඩා වතු හිමියන්ගේ කෘෂික ව්‍යාපාර සංවර්ධනය සහ කුඩා වතු හිමියන් දියුණු කරන්නේ කොහොමද සහ ඔවුන්ට කොහොමද විශේෂ ව්‍යාපෘති වලට සම්බන්ධ කරගන්නේ කියන එක. ඒ වගේම තමයි කෘෂිකර්මාංශයේ නවීකරණය කියලා කියන්නේ ඇග්‍රිකල්චර් සෙක්ටර් මොඩර්නයිසේෂන් ප්‍රොජෙක්ට්ස් ව්‍යාපෘති කීපයකුත් මේදී කතා වෙනවා. ඒ වගේම තමයි දේශගුණයට අනුයුක්ත වූ වාරිමාර්ග කෘෂිකර්මය, ක්ලයිමේට් ස්මාර්ට් ඉරිගේටඩ් ඇග්‍රිකල්චර් ප්‍රොජෙක්ට්. ඒ වගේම තමයි කුඩා වතු හිමියන්ගේ කෘෂිකාර්මික හවුල්කාරීත්ව වැඩසටහන ස්මෝල් හෝල්ඩර් ඇග්‍රිකල්චර් පාර්ට්නර්ෂිප් ප්‍රෝග්‍රෑම්. මේ වගේ සහ විශේෂයෙන්ම අපනයන කෘෂිකර්මාන්තය දෙපාර්තමේන්තුව අපි දැක්ක මේ සැරේ ඇත්තටම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 1230ක් විතර වගේ වෙන් කරලා තියෙනවා මේ කෘෂි නිර්මාණ අපනයනය සඳහා. එහි විශේෂයෙන්ම මේ අපි අපනයන කරන කෘෂිදර්වවල ගුණාත්මක තත්ත්වය සහ තත්ත්වයේ ඉහළ තත්ත්වයට ගේන්න වැඩසටහනක් කරන්න. ඒ වගේම තමයි මම දැක්ක මේ අපේ අයවැයේදී කෘෂිකර්මාන්ත ආශ්‍රිත පර්යේෂණ අංශය සංවර්ධනය කිරීමටත් වර්ධනය කරලා තියෙනවා. ලොකු මුදල් ප්‍රමාණයක් අපි දැකලා තියෙනවා වෙන් කරලා තියෙනවා. ඒක ඇත්තටම කෘෂිකර්ම. ඒ වගේම තමයි රජයේ බලාපොරොත්තුවක් තියෙනවා මේ එන්ටර්ප්‍රනර්ෂිප් ඩෙවලොප්මන්ට් ඇග්‍රිකල්චර් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රි සෙක්ටර් විශේෂයෙන්ම මේ තරුණ කෘෂිකර්මාන්තයට අදාළ තරුණ ව්‍යවසායකයන් නිර්මාණය කිරීමට ඇත්තටම රජයේ යනවා විශේෂ ණය පහසුකම් ක්‍රමයක් ඇතිකරන්න. විශේෂයෙන්ම මෙහිදී ඇත්තටම බලාපොරොත්තු වෙනවා මේ රුපියල් මිලියන 5ක් දක්වා 104 පොලියට අවුරුදු 5කට අවුරුදු 18ත් 54ට ලබා දීලා ඔවුන් ඇත්තටම මේ කෘෂිකර්මාන්තයේ ඉන්න තරුණ පිරිස් ඔන්ටර්ප්‍රනර්ස්ලා ව්‍යවසායකයන් බවට පත් කරන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක අපි කෘෂිකර්මාන්තය පැත්තෙන් අර ඔබතුමා කිව්වා වගේ මේ සාකච්ඡා මෙහෙම කෙරුණට අපිට තියෙන ගැටලුව මේක යනවද බිම් මට්ටමට කියන එක. මේක බිම් මට්ටමට යන මේ දැන් උදාහරණයක් විදියට ගත්තාම මේ ඇග්‍රිකල්චර් සෙක්ටර් මොඩර්නයිසේෂන් ව්‍යාපෘතිය අවුරුදු ගාණක් තිස්සේ අපි කතා කරපු දෙයක්. නමුත් මේකේ ප්‍රතිලාභ අර මහ පොළොවේ ඉන්න මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සුමතිපාලනට ගුණපාලනට ලැබෙනවද? ඔවුන්ගේ දරුවෝ කෘෂිකර්ම ව්‍යවසායකයෝ වෙලා තියෙනවද? ඔය උත්තරේ ප්‍රශ්නේ ලුණු ප්‍රශ්නේ ගැන බලද්දී අපි සරලව ගත්තොත් අපේ තියෙන මේ ප්‍රතිපත්ති රාමුව සහ අපේ තීන්දුව తీරන ගැනීමේ තියෙන පරක්කුව තමයි මේකට හේතුව. අපි ඇත්තටම ගත්තොත් අපේ රටේ අපේ ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. උදාහරණයක් විදියට ගන්නකො අපි මේ ලුණු ගැන කතා කරද්දී යන්න යාපනයේට. මම වසර 10කට ආසන්න කාලයක් මම යාපනයේ හිටපු කෙනෙක්. යාපනයේ හොඳ ලුණු වගාවක් අපිට ලැබෙනවා. අපි හැදුවද වැඩසටහනක් ඔය යාපනයේ ලුණු ඔබතුමාලා බලන්න කුඩා ලුණු වලට යන්න, පුංචි ලුණු රතු ලුණු වලට යන්න. ඉතාමත් හොඳ ශාස්ත්‍රීය ලුණු ලැබෙනවා යාපනයේ පොළවේ. අපි ඔන්න බලන්න අපි බේසික් දේ මූලික දේ අපි වැඩසටහනක් හැදුවද ඔය යාපනයේ ලුණු ටික කොළඹට ගෙනල්ලා මේ අපේ මේ පැත්තේ වෙදාරින්න පුළුවන් වැඩසටහනක් අපි නිර්මාණය කළා. මෙන්න මේව තමයි අපේ තියෙන ප්‍රශ්න. ඒ ටික යාපනයේම හැදෙනවා. යාපනයට යන කෙනෙක් යාපනයෙන් ගන්නවා. නමුත් මෙන්න මේ වගේ අපි මේ කතා කරන දේවල් අපි බිම් මට්ටමට